කවදහරි වාහනයක් පදිනකොට 100ට 150ට නැත්තම් 200ට වැඩි වේගෙන් ගිහින් තියනවාද? ඒ වෙලාවේ ඔයාට දැනුණ දේ මතකද? වටපිටාවේ තියෙන ගස්, ලයිට් කණු මේ හැමදේම බොඳ වෙලා යද්දි එකපාරටම මුළු ලෝකයම නැවතිලා වගේ දැනෙන්නේ ඇයි? අද අපි කතා කරන්නේ වේගය කියන දේ. අපේ මොළයට කරන්නේ මොකක්ද සහ ඇයි අපි මේකට මේ තරම් ඇබ්බැහි වෙලා තියෙන්නේ කියලා. Welcome back to Brain Throttle. අපි සාමාන්‍යයෙන් පාරක 30ට හෝ 40ට යනකොට අපේ මොළයට මාරම ලේසි. මොකද ඇස් වලින් දකින දේවල් කන් වලට ඇහෙන සද්ද ඇනලයිස් කරන්න මොළයට ඕන තරම් වෙලාව තියෙනවා. ඔයාට පාරයින් ඉන්න මිනිස්සු, බෝඩ් ලෑලි හැමදේම පැහැදිලිව පේනවා. හැබැයි ඔයා වේගය 120 වගේ සීමාව පන්නපු ගමන් මේ හැමදේම වෙනස් වෙනවා. ඇත්තරම වෙන්නේ මේකයි. ඔයාගේ ඇස් දෙකෙන් තප්පරයට මොළයට යවන දත්ත ප්‍රමාණය එක පාරටම 10 ගුණයකින් විතර වැඩි වෙනවා. මොළයට මේ හැමදේම එකපාර ඇනලයිස් කරගන්න බෑ. මොලේ සෙන්සරි ඕවර්ලෝඩ් එහෙමත් නැත්නම් දත්ත බහුලත්වයකින් හිර වෙනවා. මෙන්න මේ වෙලාවට තමයි මොලය Tamanගේ බේරීමට ත්‍රෝටල් එකක් පාවිච්චි කරන්නේ. ඒක වටපිටාවේ තියෙන අනවශ්‍ය දේවල්, ගස්, බෝට්, මිනිස්සු වගේ දේවල් බොඳ කරලා දාලා ඔයාට පේන්න ගන්න අර කෙලින්ම ඉස්සරහා තියෙන දේ විතරයි. මේකට කියන්නේ ටනල් විෂන් කියලා. ඔයා වේගෙන් යද්දී පාර දිහා බලන් ඉන්නකොට බටයක් ඇතුලෙන් බලනවා වගේ හැඟීමක් එන්නේ අන්න ඒ නිසයි. ඉතින් මොළය මෙච්චර ස්ට්‍රෙස් වෙනවා නම් ඇයි මිනිස්සු මේකට මෙච්චර ආස? ඇයි අපි බයික් එකක්, කාර් එකක් ගත්තම හැම වෙලේම වේගෙන් යන්න බලන්නේ? මෙතන තියෙන්නේ මාරම ලස්සන කෙමිකල් රියැක්ෂන් එකක්. ඔයා වේගය වැඩි කරද්දී මොළය හිතන්නේ ඔයා ඉන්නේ මරණ බයක. එහෙමත් නැත්නම් ලොකු අනතුරක කියලා. ඒ නිසා ඇඟ බේර ගන්න මොළයෙන් එකපාර හෝමෝන වර්ග දෙකක් මුදා හරිනවා. පළවෙනි එක තමයි ඇඩ්‍රනලින්. මේකෙන් ඔයාගේ හෘද ස්පන්දනය වැඩි කරනවා. පෙනීම තියුණු කරනවා. රුධිර පීඩනයත් වැඩි කරනවා. ඔයාව ෆයිට් ඔර් ෆ්ලයිට් එහෙමත් නැත්නම් සටන් කිරීම හෝ පලා යාම කියන තත්ත්වයට පත් කරනවා. දෙවෙනි එක තමයි ඩෝපමින්. මේක තමයි සතුට දෙන හෝමෝනය. ඇඩ්‍රනලින් වලින් අපි වේගෙන් යද්දී අපිට ફોකස් කරන්න උදව් කරනවා. අධික වේගෙන් ගිහින් වාහනේ නතර කරපු ගම ඔයාට මාරම සතුටක්, ලොකු සහනයක් දැනෙන්නේ. ඒ වෙලාවට ඇඟ ඇතුලේ තියෙන ඩෝපමින් නිසා. වේගයෙන් වාහනයක් පදින අයට මේ ඩෝපමින් නිකන් ඩ්‍රග් එකක් වගේ ඇබ්බැහියක් වෙනවා. වේගෙන් යද්දි වෙන තවත් පුදුම සාගත දෙයක් තමයි ටයිම් ඩයලේෂන්. එහෙමත් නැත්නම් කාලය හෙමින් ගලාගෙන යනවා වගේ දැනෙන එක. මිනිස්සු අනතුරකට පත් වුණාට පස්සේ කියන ඔයාලට ඇහිලා ඇති හැමදේම ස්ලෝ මෝෂන් වලින් වගේ පේනුනේ කියලා. ඒක ඇත්තක්. අධික වේගයකදී මොලේ Tamanගේ උපරිම ධාරිතාවෙන් වැඩ කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තප්පරයකට ගන්න තීරණ ප්‍රමාණය වගේ 100,000 ගුණයක තීරණ ප්‍රමාණයක් මොලය එක තප්පරයෙන් පංගුවකදී ගන්නවා. ලෝකේ ස්ලෝ වෙලා නැහැ. ඔයාගේ මොලේ වේගය වැඩි වෙලා. ඒ වෙලාවට ඔයාට ප්‍රශ්න මතකයි, ණය බර මතකයි. ඔයා ඉන්නේ මේ ජීවත් වෙන තප්පරය ඇතුලේ විතරයි. මේකට කියන්නේ ෆ්ලෝ ස්ටේට් එක කියලා. භාවනා කරන කෙනෙක් ළඟා කරගන්න මේ එකඟතාවය රේස් පදින කෙනෙක් පැයට කිලෝමීටර් 200ක වේගෙන් යද්දි ළඟා කරගන්නවා. වේගය කියන්නේ නිකන්ම නිකන් එන්ජින් එකක සිලින්ඩර් ඇතුලේ වෙන පිපිරීමක් විතරක් නෙමෙයි. ඒක අපේ ඇඟ ඇතුලේ, අපේ මොළය ඇතුලේ වෙන මාරව සංකීර්ණ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. මොළය තමන්ගේ ඇක්සලරේටරේ පාවිච්චි කරලා ඔයාව ජීවත් කරවන්න කරන සටනක්. හැබැයි මතක තියාගන්න මොළයට ඕනෑම තත්ත්වයක් ඇනලයිස් කරන්න යම් කිසි කාලයක් යනවා. වේගය ඕනෙවට වඩා වැඩි වුණොත් මොළයට තීරණ ගන්න තියෙන කාලය නැති වෙලා යනවා. අන්න එතනදි තමයි අනතුරු සිද්ධ වෙන්නේ. ඔයාලටත් මේ ටනල් විෂන් එහෙමත් නැත්නම් කාලය නතර වීම වගේ දැනෙන ෆ්ලෝ ස්ටේට් එක දැනিলা තියනවාද? පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙනම යන්න.